බයිටෙක් සැවීට මෙතන තියෙන ටයිම් කැල්කියුලේට් කරලා හදාගන්න එකක් තමයි මෙතන තියෙන එක ටයිම් එකක් ඕන නම් කැල්කියුලේට් කරන්න මෙතන තියෙන 4 වඩා ඔඩ් වෙන ටයිම් එකක් හොයාගන්න කොහොමද කියලා බලාගන්න. හරිද? දැන් මෙතන ගන්න ඕන. දැන් මෙතනට දාන්න නම් අනිවාර්යයෙන් මේ උඩ තියෙන පැය මිනිත්තු තප්පර ගන්න. හරිද? මෙතන ඊළඟට 4 වඩා ඔඩ් එකක් යන ටයිම්. මෙතන ඉස්සෙල්ලා ඇවටාර් එකට ගිහිල්ලා බලන්න ඕන 4 වඩා ඔඩ් එකක් ගියපු ටයිම්. ඔන්න දැන් මම මේකට ඇවිල්ලා ඉන්නේ හිස්ටරි එකට බලන්න ඕන. අපි සාමාන්‍යයෙන් ගමුක මේක. ඒක ගියපු ටයිම් එක 1:54යි තප්පර 59. ඒක ගන්න ඕන මෙතන 1:54යි තප්පර 59. 4 වඩා ඔඩ් දෙකක් ගියපු ඕනම වෙලාවක ටයිම් දෙකක් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. 59 ඊළඟ ඔඩ් එක ගන්න ඕන 4 වඩා ඔඩ් එකක්. මේකෙන් පස්සේ ඊළඟට 4 වඩා ඔඩ් එකක් ගියපු ටයිම් එකක් ගන්න ඕන. ඒ ටයිම් එක බලා ගන්න මේ ටච් කරන්න ඕන. ඒක ගිහලා තියෙන 1:55යි තප්පර 46ට. 1:55යි PD එක දික්කේවි කරන් දෙන්නේ ඔය ඇවටාර් කියලා ඔය සිග්නල් දෙන ගෲප් වලින් ඔක්කොම ලෙෆ්ට් එන්න මේ සිග්නල් ඇප්ලිකේෂන් එක දාගන්න. එයාලත් මේ 4 වඩා ඔඩ් යන ටයිම් 35ට ඔඩ් යන ටයිම් 2ට වඩා ඔඩ් යන ටයිම් මේකෙන් තමයි මේ සිග්නල් එක කොපි කරලා එයාලගේ මේ ගෲප් එකට දාන්න වෙන දෙයක් නැහැ. ඇත්තම කිව්වොත් 1:55යි තප්පර 46යි මේක ඊයේ පෙරේදා දාපු ඇප් එකක් නෙමෙයි මේක අදලා දැනට මාස 4ක් වෙනවා. 1:55යි තප්පර 46. ඊට පස්සේ මේක දීලා ඊළඟට කැල්කියුලේට් කියලා බටන් එකේ ගිහුවම ඊළඟට 4 වඩා ඔඩ් එකක් යන ටයිම් එකක් කැටෙනවා. දැන් සාමාන්‍යයෙන් බලමුකෝ 4 වඩා ඔඩ් එකක් ගියපු ටයිම් එකක් මේක තියෙද කියලා. හරි මේ තියෙන 1:57යි තප්පර 1:57යි තප්පර 33. ආසන්න වශයෙන් 1:55යි 57යි තප්පර 36ට ඔඩ් එකක් පටන් ගන්න තියෙනවා. ඊළඟ ඔඩ් එකක් ගිහලා තියෙනවා 1:57යි. ඔව් අර රවුන්ඩ් එක ඉවර වෙලා සාමාන්‍ය ආසන්න වශයෙන් මේ ඔඩ් එක 4 වඩා ඔඩ් එකක් ගිහිලා තියෙනවා. මේ ඔඩ් එක අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඒක කැල්කියුලේට් වෙලා ෂුවර් ෂොට් එකක් යනවා. හරිද? ඊට පස්සේ තව එකක් ගමුකෝ. මෙතන තියෙන 1:59යි තප්පර 17. වීඩියෝ එක දික්කේ කමන්නේ බලා ගන්න. 1:59යි තප්පර 17. ඊට පස්සේ මේ ඊළඟට 4 වඩා ඔඩ් එකක් ගියපු ටයිම් එක කරනවා 2:1යි තප්පර 36. 2:1යි තප්පර 36. තනියම සිග්නල් හදා ගන්න ඕන මේ ක්‍රමයේ සුපිරි. මේ කියනවා 2:5යි තප්පර 55ට සාමාන්‍යයෙන් 4 වඩා ඔඩ් එකක් යනවා කියලා තමයි මෙතන කියන්නේ. අපි මේ ටයිම් එකට බෙට් එකක් දාලා බලමු. 1:5යි තප්පර 57ට සාමාන්‍යයෙන් අපි 200ක බෙට් එකක් දාමු. 7ෙන් කැඩෙන්න. අතෙන් තමයි ක්‍රෑෂ් අවුට් දාලා තියෙන්නේ. තාම වෙලාව මේ 2:05යි තාම වෙලාව. පේනවනේ ඔයාලට. 2:05යි. එකයි පහ වුණා. අපි මේකට නෙවෙයි ඊළඟ එකට බෙට් එකක් දාමු. අරක තිබ්බ වෙලාව දැක්කනේ ඔයාලා. ඊළඟ එකට බෙට් එකක් දාමු. මගේ හරියට වෙලා බලා ගන්න මේ වොච් ඇප් එකක් මම මේ ඩවුන්ලෝඩ් කරනකොට මම දැන් ඉන්නේ. 1:55යි. මේකට නැතුව අපි ඊළඟ එකට දාමු. මේකට දාමු. මේක ලොස් එකක් ගියොත් අනිවාර්යෙන් ඊළඟට ඩබල් කරලා 400ක් දාන්න ඕන 7ෙන් කැඩෙන්න. හරිද? මේක ලොස් එක ප්‍රොෆිට් එක කියන්න බෑ. සාමාන්‍යයෙන් රවුන්ඩ් 3-4ක් ඇතුළත අනිවාර්යෙන් 4 වඩා ඔඩ් එකක් යන්න ඕනේ මේ සිග්නල් එකට. ගියේ නැතොත් ඔයාලා මේක 7ෙන්ම කැඩෙන්න දාන්න ඕනේ නෑ. මේක සාමාන්‍යයෙන් ඔයාලා 3-4ෙන් කැඩෙන්න දාන්න. ඒක රිස්ක් එකක් නෑ. හොඳේ. කිසිම ප්‍රශ්නයක් නෑ මේක. හරිනේ. දැක්කනේ ප්‍රොෆිට් එක. ඒක ටයිම් එක බලා ගන්න මේ බැලන්ස් එක 16120යි. ඒක ටයිම් එක බලමු සාමාන්‍යයෙන් අපි කීයද ගිහිල්ලා තියෙන්නේ කියලා.
2.5 තප්පර 29. 2.5 තප්පර 29ට ගිහිල්ලා තියෙන. සාමාන්‍යයෙන් මේකත් යන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. සාමාන්‍ය අපි ඒකත් බලමු. මේකට මම බෙට් එකක් කරගෙන අරක ප්‍රොෆිට් උනේ හින්දා